අයිබෝවන් කියලා පිළිගන්නා අදත් ඔයගොල්ලෝ හැමෝම අද අපි කතා කරන්න යන්නේ යාපහුව රාජධානිය ගැන. අපි එහෙනම් යාපහුව රාජධානිය ගැන ලස්සන විස්තරයක් බලමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රදේශයේ පිහිටි යාපහුව පර්වතය ආශ්‍රිතව රජමාලිගයකයි අනුමාන කරන සාධක හමුවේ. අඩි 450ක් පමණ වූ ගල් පර්වතය ආශ්‍රිතව මෙම නටඹුන් දැකිය හැකි වේ. සිංහල බෝධි වංශය මෙම පර්වතය සුන්දර ගිරිපව්ව ලෙස හඳුන්වා ඇත. කාලිංග මාඝගේ පාලන සමයේ සුබනම් සෙනෙවියා මෙම ස්ථානයේ සිය වාසභවන සඳහා යොදාගත් හේයින් එය සුබගිරිපුර සුබ පබ්බත ලෙස හඳුන්වා ඇත. පසුව මෙය යහපත් පව්ව ලෙස ව්‍යවහාර වී පසුව යාපව්ව ලෙස භාවිතයට පැමිණ ඇත. යාපහුවේ රාජමාලිගා හා බලකොටු ආදිය නිර්මාණය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1273 රාජ්‍යත්වයට පත් පළමුවන වුවනික බාහු රජු විසිනි. පළමුවන වුවනික බාහු රජු දළදාව සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මෙම ස්ථානයේ අලංකාර දළදා මැදුරක් ඉදි කළ බවත් ඒ අනුව යාපහුව නගර ප්‍රාකාර ව්‍යාගල් ගොඩනැගිලි හා විසිතුරු සෝපාන පන්තීන්ගේ අලංකෘත කර බවත් වංශ කතාවල දැක්වේ. එසේම මෙම බොහෝ නිර්මාණ සඳහා මාධ්‍ය ලෙස කළුගල් භාවිත කළ බවත් මේ සඳහා විවිධ ශිල්පීන් දහස් ගණනක් යොදාගත් බවත් විස්තර කර ඇත. යාපහුවේ ශේෂව ඇති ඉදිකිරීම් දෙස බැලීමේදී ඒවා ප්‍රධාන අරමුණු තුනක් යටතේ ඉදිකර ඇති බව පැහැදිලි වේ. පිටදිය අගල, ඇතුළු දිය අගල, ඇතුළු ප්‍රාකාරය, විසිතුරු සෝපාන පන්තිය ආදිය ආරක්ෂක කටයුතු සඳහා ඉදිකළ නිර්මාණ වන අතර රජමාලිගය, සභාශාලාවල හැඳින්වෙන ගොඩනැගිල්ල ආදිය වාසස්ථාන සඳහා ඉදිකළ ගොඩනැගිලි වේ. දළදා මැදුර, බෝධිගරය හා පත්මාගරය, ස්තූපය, උපෝසථගරය ආදිය ආගමික කටයුතු සඳහා ඉදිකළ ගොඩනැගිලි වේ. මෙම අවශේෂ අතර රජමාලිගය හා සම්බන්ධ අංග තාක්ෂණික හා කලාත්මක ලක්ෂණ අතින් වැදගත් වේ. මේ වගේ තවත් වැදගත් විස්තර කිරීමක් එක්ක අපි ආයෙත් හමු වෙමු.